සෑහෙන කාලෙට පස්සේ වීඩියෝ එකක් දාන්නේ. මොකද මේකේ එන්ජින් රීබිල්ඩ් එක කරා TikTok Facebook කරවම වගේ මම දැම්ම එක සෑහෙන. හැබැයි තාම එන්ජින් රීබිල්ඩ් එකේ ෆුල් වීඩියෝ එක දාන්න ඕනේ. ඒක YouTube දානවා කියලා හිතාගෙන ඉන්නේ. ඒක එඩිට් කරන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. දැන් එන්ජින් එක රීබිල්ඩ් කරලා රනින් පීරියඩ් එකත් ඉවර කරලා තියෙන්නේ. 1000 රනින් පීරියඩ් එක. මොකද කිලෝමීටර් 1000ක් දුවන්න ඕනේ. ආයෙ සර්විස් එකක් ගහලා ඊට පස්සේ දැන් ටියුන් කරන්න යවන්න ඕනේ. මොකද ක්ලච් එකත් අලුත් වාහනේ. දැන් ටියුනට යවන්න තියෙන්නේ. මම මේක කරන්න හිතුවේ මේ රිවිව් එකක් ඉල්ලලා තිබ්බා කලින්. අනික YouTube එකේ කවදාවත් දිග එකක් දාලා නැහැ. ඒ හින්දා ඒකට දාන්න හිතුවේ. මොකද මේකේ තව වැඩ ටිකක් තියෙනවා. ග්ලෝ ප්ලග්ස් ගන්න දෙයක් නැහැ. ග්ලෝ ප්ලග්ස් මේ විශේෂයෙන් මේ සීතල දවස්වල ස්ටාර්ට් කරගන්න බෑ වාහනේ. ග්ලෝ ප්ලග්ස් එක ගෙනල්ලා තියෙන්නේ. ඒ ටික දාන්න ඕනේ. ටියුන් කරන්න යනට කලින්. මේක ඉස්සරහින් ගත්තොත් ඉස්සරහා තියෙන්නේ ARB බුල්බා එකක්. ඊට පස්සේ ඒක උඩ තියෙන්නේ Kings ස්පොටිස් දෙයක්. ඊට පස්සේ යට තියෙන King 1 කියලා පරණ වින්චයක් තිබ්බ වින්ච් එකමයි. මේක Uniden UHF එක. Uniden UHF එකට Oricom handheld එක මගේ තියෙන්නේ. මේ වාහනේ යට ගත්තොත් මේකේ වටිනාකම තියෙන්නේ මේකේ යට පේනවා ඔයගොල්ලන් ඩිෆ් එක. ඩිෆ් බ්‍රේස්, chassis බ්‍රේස්, coil towers බ්‍රේස්. ඒ ඔක්කොම බ්‍රේස් කරලා තියෙන්නේ. ඩිෆ් ලොකර්ස් තියෙනවා, ෆ්‍රන්ට් ලොකර්ස් තියෙනවා, කම්ප්‍රෙසර් එකක් තියෙනවා. දැනට තියෙන්නේ old man emu 2-inch shocks, 2-inch lift kit එකක් old man emu shocks එක. මගේ wheels වලට ගියොත් wheels තියෙන්නේ මේ 15-inch steelies වලට Comforse 33 මඩිස් දාලා තියෙන්නේ. මේක වෙනස් කරනවා බොහෝ විට 35 volt train වලට යන්න හිතාන් ඉන්නවා. මොකද මේක වැඩිපුර දැන් පාරේ පාවිච්චි කරන මේක කැලේ දාන්න chance එක අඩු වෙයි කියලා හිතෙනවා. එතකොට මේ සද්ද වැඩි මඩිස්. ඒ හින්දා අනික ටාමැක් එකේ දුවද්දි මඩිස් ගෙවෙනවා ඉක්මනට ඕල් ට්‍රේන් වලට වඩා. ඒ හින්දා දැන් ඕල් ට්‍රේන් හරි මොකක්ද තමයි යන්න හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ සයිඩ් ස්ටෙප්ස් එහෙම ගහලා නැහැ මගේ තාම. ඒක ගහන්න බැරුණා. උඩ තියෙන රූෆ් රැක් එකට මේ Kings ඕනින් එකක් තියෙනවා. ඊට පස්සේ Kings ලගෙම රූෆ් টොප් ටෙන්ට් එකක්. මේ තියෙන උඩ රූෆ් টොප් ටෙන්ට් එකක්. සමහරව දැකලා නැති අය ඇති. උක ඇරෙනවා දෙපැත්තට ඇරිලා. ඕකට නිදා ගන්න පුළුවන් දෙන්නෙට සැපට. සෆාරි ලගේ TJM ලගේ සෆාරිම තමයි ස්නෝකල් එක තියෙනවා. ඊට පස්සේ එන්ජින් එක ගත්තොත් මොකද මේක ෆලෝ කරපු කට්ටිය දන්නවා කතාව. හෙඩ් එක ගිහිල්ලා සම්පූර්ණ රීබිල්ඩ් එක කරා කම්ප්ලීට්ලි. පිස්ටන් බොටම් මෙන් ඇරෙන්න අනිත් ඔක්කොම ක්‍රෑන්ක් එකයි ඒ ටික ඇරෙන්න අනිත් ඔක්කොම මේකේ අලුත් සම්පූර්ණයෙන්ම මේ එන්ජින් එකේ අලුතෙන් දාලා තියෙන බඩු. ඊට පස්සේ මේ තියෙන්නේ Oricom UHF එක. මේ ස්විචස් එහෙම හරියට හදන්න ඕනේ නෑ. වින්ච් එක මට මෙතනින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. මේ තියෙන්නේ rear and front කියලා තිබ්බට දෙකම නැහැ. rear එකෙන් compressor එක ඔන්නේ front lock එක තියෙනවා. මේකේ ටැංකි දෙකම මේකේ සාමාන්‍ය පෙට්‍රෝල් මේක මේ වාහනේ මොකක්ද කියලා කිව්වේ නෑනේ. බලන්න නැති බලලා නැති කට්ටියට. මේක 2007 Nissan Petrol Series 4 එහෙම නැත්නම් GU කියන series එකේ එකක්. මේකේ engine එක එන්නේ ZD30 3 litre turbo intercooler common rail diesel engine එකක් මේකේ එන්නේ. මේක engine වර්ග ගොඩක් එනවා. මම කලින් ගොඩ වීඩියෝස් හැන්ඩ දාලා තියෙනවා engine ගැන, completely engine ගැන. මේකේ තියෙන්නේ 3 litre engine එක. ඊට පස්සේ මේ වාහනවල පෙට්‍රෝල් වල එනවා ඩීසල් ටැංකි දෙකක්. මේන් ටැංකිය සබ් ටැංකිය දෙකක් එනවා. නෝමල් ස්ටෑන්ඩඩ් එන්නේ 120 මට මතක විදිහට 90 මේන් ටැංකි කුයි 30ක සබ් එකකුයි එන්නේ. හැබැයි මේකේ දෙකම වෙනස් කරලා තියෙනවා. ලීටර් 250කට එහා තෙල් තියෙනවා. දෙකම ලොන්ග් රේන්ජ් ටැංක්ස් දාලා තියෙන්නේ. මෙතන යටින් පේනවා ටැංකි දෙක. මේ තියෙන්නේ එක ලොන්ග් රේන්ජ් එකක්, මේන් එකයි සබ් එකයි. මේ තියෙන්නේ බ්‍රේසින් මේ ප්ලේට් එක පේනවා නම් මේ තමයි chassis බ්‍රේස් එක. ඊට පස්සේ පිටිපස්සේ තියෙන්නේ කේමා රියර් බාර් එකක්. වීල් කැරි එකක් නැහැ. මට දැන් පිටිපස්ස අරින්න බෑ මෙතන. පිටිපස්සට ගහලා ඉඳලා නැත්තම් මේකේ පිටිපස්සේ තියෙනවා ෆ්‍රිජ් සෙටප් එකයි, ෆ්‍රිජ් ස්ලයිඩ් එකයි, ෆ්‍රිජ් එකයි. ඔතනින් පේනවා ඩ්‍රෝ සෙටප් එක. පිටිපස්සේ සීට්ස් ගලවලා තියෙන්නේ. ඊට අමතරව මම ගහලා තියෙන්නේ මෙතන මේ තියෙන්නේ ඔන් කරලා පෙන්නන්න. මේ තියෙන්නේ උඩ තියෙන බූස් ගේජ් එක මගේ. ඊට පස්සේ මෙතන එක්සෝස් ගෑස් ටෙම්පරේචර් එක තියෙනවා. මෙතන වෝටර් ටෙම්ප් එක තියෙනවා. ඔය ටික මම වෙනම ගහලා තියෙන්නේ. මේකේ බූස්ට් ඔක්කොම අපි සෙට් කරලා තියෙන බූස්ට් කන්ට්‍රෝලර්ස් ගහලා ඇතුලේ වෙන ලොකු දෙයක් ඇත්තටම නැහැ. සෙටප් එක නිකන් ගහලා තියෙන. එච්චර තමයි මේ කෑලි හිම් මිසින් සමහර තැන්වල. මේ එන්ජින් එක ගත්තොත් මේකේ බූස්ට් කන්ට්‍රෝලර්ස් ගහලා තියෙනවා. 17 PSI වලට මේක හිර නවත්තලා තියෙන්නේ. හැබැයි දැන් ටියුනට ගියාම මේ ඔක්කොම වෙනස් වෙනවා. යාට ඕන ඉදිරි EGT එක බලලා යාට සම්පූර්ණ ටියුන් එකක් කරගන්න දෙන්න තියෙන්නේ. කාටින් අරින්න තමයි. හරි. මේ තියෙන්නේ එන්ජින් එක. මේකේ අපි වැඩ ගොඩක් අත්තරම කරලා එන්ජින් එක ෆුල් රීබිල්ඩ් එකක් මම කිව්වා වගේ හැමදේම හෙඩ් එක අලුත්, හැමදේම අලුත්, රින්ග් සෙට් එක අලුත්, බෙයාරින්ග්ස් ටික අලුත් ඔක්කොම
අලුතෙන් ගහලා කරලා තියෙන්නේ. උඩත් වැඩ සෑහෙන්න කළා. ගෑස්කට් සීල්ස් අරම වෝටර් පම්ප් තර්මෝස්ටැට් හැම එකම අලුතෙන් දාලා තියෙන්නේ. ඊට පස්සේ ඉන්ටර්කූලර් එකත් අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ. සෝරි ඉන්ටර්කූලර් නෑ රේඩියේටර් එක. ඉන්ටර්කූලර් කොහොමද අප්ග්‍රේඩඩ් එකක් තිබ්බේ. ඊට පස්සේ මේ ස්නෝකල් එක මෙතනින් සෙට් කරලා නෑ. ඒ වගේ පොඩි වැඩ ටිකක් තියෙනවා. මේකේ ඩුවල් බැටරි සෙටප් එකක් තියෙනවා. මේ තියෙන සෙකන්ඩ් බැටරි එක. මේකේ ලයින්ස් හදලා තියෙන පිටිපස්සට චාර්ජින් ඩොක් එකක් එක්ක ඒ වැඩ ටික කරලා තියෙන්නේ. එන්ජින් එක හැදුවට පස්සේ සෑහෙනම හොඳයි. සද්දෙත් හොඳයි ඔක්කොම හොඳයි. ඊළඟට මේකේ 3 inch straight pipe exhaust එකක් ගහලා තියෙනවා. ඔය ටික තමා වාහනේ මේන්ලි කරලා තියෙන වැඩ ටික. දැන් ටියුන් එකෙන් පස්සේ තමයි මම ඇත්තට මේක හරියටම පදින්නේ. මොකද රනින් පීරියඩ් එකවත් මම පැද්දේ නැහැ. මේ දැන් ටියුන් කරාට පස්සේ තමයි මම කොහෙද ලොන් ට්‍රිප් එකක් ගෙනියන්න හිතාගෙන ඉන්නේ. බොහෝ විට අනික මේක ටිකක් මට හිතෙනවා ක්‍රූසින් වලට හොඳයි කියලා. මොකද 3 ලීටර් ඩීසල් එක ඩීසල් වැඩ කරනවා 4.2 එකට වඩා TD42 එක මම නම් කලින් තිබ්බ එක ඩීසල් වැඩ කරන්නේ නැහැ. මොකද එන්ජින් එක එකක් ටෙක්නොලොජි පාරණයි. ඒවා එෆිෂන්ට් එන්ජින්ස් මේවා එෆිෂන්ට්. හැබැයි පොඩ්ඩක් මේ එන්ජින් හරියට බලා ගන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රශ්න එන්න පුළුවන්. මේකෙත් දෙවෙනි පාර හෙඩ් එක ගියේ. මොකද පළවෙනිටම විකුණද්දී ඒ කලින් කෙනා හෙඩ් එක යවලා තිබ්බා. ඊට පස්සේ දැන් රීබිල්ඩ් එකක් තිබිලා තිබ්බක් හරියට රීබිල්ඩ් කරලා තිබ්බේ නැහැ. ඊට පස්සේ තමයි හෙඩ් එක ගියේ. ඊට පස්සේ අපි ෆුල් රීබිල්ඩ් එකක් කරන්න හිතුවේ. කම්ප්ලීට්ලි බින්දුවේ නම් ඔක්කොම හදනවා කියලා. ඒතර අඩුම තරමේ දන්නවනේ එන්ජින් එකේ හිස්ටරි එක හැමදේම දන්නවා. දැන් අද කරන්න තියෙන නැත්නම් ග්ලෝ ප්ලග්ස් ටික ගහන්න ඕනේ. මොකද ග්ලෝ ප්ලග්ස් මේ හොඳටම සවුතුයි. මේ සීතල කාලේ සාත් කරගන්න හරිම අමාරුයි. ඒක හොඳත් නෑ එන්ජින් එකට එච්චර ක්‍රෑන්ක් එකේ තියන්න. ඉතින් අද ග්ලෝ ප්ලග්ස් ටික දාලා ටියුන් එකට යවන්න ඕනේ. ටියුන් කරාට පස්සේ වාහනේ තියෙන ඔක්කොම ඉවරයි. පදින්න තමයි තියෙන්නේ.